හායි සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න මං අද මගේ 3 වෙනි බ්ලොග් එක අරන් එනවා. මේ බ්ලොග් එකේ තියෙන්නේ අපේ කැම්පස් එකේ තිබුණු ලස්සන ඉවෙන්ට් එකක්. මේක ගොඩාක් විශේෂ ඉවෙන්ට් එකක් සහ මම කැමති ඉවෙන්ට් එකක්. වෙනද වගේම අදත් උදේ පාන්දරම නැගිටලා අපි මේ කැම්පස් යන්න ලෑස්ති වෙලා තියෙන්නේ මේ ඉවෙන්ට් එක බලන්න යන්න. හැබැයි පැය දෙකක වගේ ලෙක්චර් එකකින් පස්සේ තමයි මේ ඉවෙන්ට් එකට අපිට යන්න පුළුවන් වුණේ. මොකද ඉවෙන්ට් එක පටන් ගත්තේ 10:00ට. 10:00ට කලින් අපිට ලෙක්චර් එකක් තිබුණා. ඒ ලෙක්චර් එකකට යන්න ඕන නිසා අපි උදේම ලෑස්ති වෙලා ඉතින් කැම්පස් එකට ගියා. මේ තියෙන්නේ අපේ කැම්පස් එක. ඉතින් උදේ පාන්දරම දකිද්දි හරිම ලස්සනයි. මුළු කැම්පස් එකම මේ වගේ ලස්සනට සරසලා තමයි තිබුණේ. අපි ඉතින් මේ ලස්සන බලලා ඉස්සරහට ගියා. මේ තමයි අපේ ලෙක්චර් හෝල් වලට යන පාර. ඉතින් මේ පාර දිගේ යන අතරතුරත් අපිට කෝලම් රටා බලා ගන්න පුළුවන් වුණා. හරිම ලස්සනයි. ඊට පස්සේ ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා ලෙක්චර් එකට ඉඳලා ඊළඟට දුවලා ගියේ ආරාධිත මුතු පිළිගන්නවා බලන්න. ඉතින් එයාලා පැමිණිලා අපේ යාළුවෝ මේ විදිහට තමයි ආරාධිත මුතු පිළිගත්තේ. ඊට පස්සේ ඒගොල්ලෝගේ චාරිත්‍ර වාරිත්‍ර අනුව පූජාවක් සිද්ධ කරා. ඒ පූජාව තමයි අපි මේ බලන්නේ. ඉතින් මේ පූජාවෙන් පස්සේ තමයි උත්සවය පටන් ගන්න. ඉතින් මේ උත්සවයේ ටැමිල් ඩාන්සින් අයිටම්ස් ගොඩාක් තිබ්බා. ලස්සන අයිටම්ස්. ඉතින් මම ඒ ඩාන්සින් අයිටම්ස් වල ගත්ත වීඩියෝ මේ ව්ලොග් එකේ දානවා. එහෙනම් ඉතින් මේ ලස්සන ඩාන්සින් අයිටම්ස් බලන්න. ඉතින් ඊට පස්සේ අපිට රස කෑම් පාර්සලයකුත් ලැබුණා. ඊට පස්සේ ඒකත් කාලා ඉවර වෙලා ඉවෙන්ට් එක ඉවර වුණා. හවස DJ පාටියක් තියෙනවා. අපි ඒකට හිටියේ නැහැ. ඉතින් මම අදට මගේ vlog එක ඉවර කරන්න හිතුවා. ආයෙ අලුත් vlog එකකින් හමු වෙනකන් මම මෙතනින් නවතිනවා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.